ඔව්. ඒ ඇසේ කූඩල් නගිනවා. එන්න පාරවල් නෑ පාරවල් හොයන් එන්න ඕනේ හොයාගෙන හදාගෙන අපි ආවේ මෙන්න මේ පල්ලේ ඉඳන් මෙහෙම උඩට ආවා මේ උඩට ආවා ආයෝ පල්ලෙට බැලලා මෙතනින් ඔන්න උඩට ආවා මෙන්න මෙතන තමයි පොඩ්ඩක් එන්න අමාරුනේ දැන් නම් හරි ඔය රොතුනේ නැත්තම් ෂෝ හරි ආයි තිනවා මේකේ තියෙනවා කැරට් තියෙනවා පරිප්පු තියෙනවා සෝයා තියෙනවා සුපිරිම් මික්ස් එකක් පාර අපි නේගෙන යනකම ටිකක් අමාරුයි මේ කන්ද කෙලින්ම උඩට තමයි තියෙන්නේ ඒ වගේමයි මේ දැන් මේ පාර කට්ටිය අඩුයිනේ ඒක නිසා පාර සුද්ධ වෙලා නැහැ ගස්වල අතුහිම ගොඩක් පහළට නැමිලා තියෙන හින්දා හැම වෙලාවෙම මෙන්න මෙහෙම නැමිලා තමයි යන්න වෙන්නේ ඒක පොඩ්ඩයි ඉතින් තනිස් වලට එහෙම අමාරුයි කුණු විතරයි මේකේ තියෙන්නේ. බලන්න කොච්චර මේ දිරපු කුණු තියනවද කියලා. හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට? ඉතින් සිරිපා වාරෙත් පටන් ගත්ත නිසා සෙනගත් අඩු නිසා අපි හිතුවා මේ පාර අවුරුද්දේ මුලින්ම සිරිපා කරුණා කරන්න. හැබැයි අපි මේ පාර තෝරගත්තේ වෙනස්ම විදිහේ පාරක්. ඉතින් බත්තලෝයේ දිගේ තමයි අපි යන්න හදන්නේ. බත්තලෝයේ දිගේ ගිහින් පැරඩයිස් එල්ල ගාව නැවතිලා උදේම ආයේ දෙහන කන්ද මූක්කුවත්ත පාරෙන් තමයි අපි සිරිපා කරුණා කරන්නේ. පැත්තට යන ගමන් ඉන්නේ ඒක මං මාරම view point එකට ආවා චීලි ගියා
මෙතනින් පේනවා ගාට් මොහල්ල. මේ පැත්තෙන් තියෙනවා මරෙල්ල. ඒක පේන්නේ. තවත් ලස්සන view point එකක් guys. බලන්න රෑතින් සිරිපාද පේනවා. රසික. කීලක. ඔන්න guys ඔයාලා fishing hut පැත්තට එනවනම් නම්බර එක මම කියන්නම්. මෙන්න මේ අයත් එක්ක එන්න පුළුවන්. 074යි 02යි 51යි 21යි 80. හරිනේ. එහෙනම් ඔයාලා නල්ලතන්නිට આવත් කෝල් එකක් ගන්න. ගිල්ලන. අපි දැන් ෆිෂින් හට් පැත්තට යනවා ඉන්නේ. මේ සිවිල් එක ආවා. එයා කිව්වේ 2500යි. අපි view point එකටත් ගියානේ. ඒ view point එකට යනවා නම් තව 500ක් ගට වෙනවා. view point එක පැත්තෙන් අප වෙනවා නම් මේ නැත්තම් 2500යි. මේ පාර ඉතින් එන එකට රුපියල් 3000ක් දෙනවා කියන්නේ මේ මදි ඇත්තරම. දැන් මගේ වාහනයක් තිබ්බත් මම නම් මේ පාරේ ඇත්තරම ඉන්නේ නැහැ. ට්‍රිවිල් එකේ වෙනවා කියන්නේ. ඇවිල්ලාම බලන්න ඕනේ 3000ට පාඩුද නැද්ද කියලා. පාර ටිකක් කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් සමහර තැන්වල ගාල් වගේ තමයි. පයින් යන්න තියෙනවා ෆිෂින් හට් එක ගාවට දැන්. එතනින් බත්තුලෝවේ ක්‍රොස් කරලා ඔය දිගේ තමයි යන්න තියෙන්නේ දැන් අපිට. ඩයිරු ප්‍රවර්ෂය යනවා. ෆිෂින් හට් එක ගාවට හැරෙන්න තැනට ඇවිල්ලා තියෙන්නේ. අපිට ඉතින් ආවා. අපිට බැලලා තමයි යන්න තියෙන්නේ. ඔය සසිස් ගහනවා මෙතනට. අර ගේට් එක ගිහින් පල්ලට ඇවිල්ලා මේ පල්ලට යන්න එපා. මෙන්න මෙතනින් මේ කානුවක් වගේ දිනවා. ඕක දිගේ උඩට යන්න කියලා තමයි ඒගොල්ලෝ අපිට කිව්වේ. එතන යා අවුලක් නැහැ බයි කොහෙන් ගියා මේ බත්තලෝවේ සෙට් වෙන මෙන්න මේ ටැංකියකුත් තියෙනවා මෙන්න මෙතන කළු පාට ගේට් එක ගාවින පල්ලට එද්දි ඔය ටැංකිය පේනවා. guys, nallet wahinna patan gatta. Ko wahinna patan gatta wela inan kudel elluna. Oh. අනේ මන්දා guys එක එක කට්ටිය එක එක පැති වලින් බහිනවා ඉතින්. අවුලන්නේ කොහින් හරි මේ බත්තුලෝයරනේ බහින්න ඕනේ. ඔයඩ බහගත්තා නම් ඉතින් මොන දිගේ යන්න තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ බත්තුලෝයට දැස්සා. dari luar saya no. මාර්ග මක්සන. ගල්ුඩින් පැන පැන යන තමයි යන්න තියෙන්නේ.
පාස්සය වහුනේ. බත්තුලු ඔය දිගේ යද්දි මේ අපිට ඉස්තරෝම හම් වෙන කුංචි දියැල තමයි මේක. කකුල් මේ ක්‍රීස් වෙනවා. කකුල් ගල් වෙනවා. ඒ සීතල හිට. කෙමෙන් යාළුවනේ ඔන්න වයිහන්දියටත් ආවා. මේ තියෙන්නේ වයිහන්දිය. හරි. මෙතන මේ පැත්ත අග්ගලාදුල. මේ පැත්තෙනුත් ශ්‍රීරීපාදේ කරුණා කරන්න පුළුවන්. ඒ වුණාට අපි යන්න හදන්නේ වංගද පැත්තට. ඒ කියන්නේ මේ පැත්තේ තමයි පැරඩයිස් ඇල්ල තියෙන්නේ. ඒකට දැන් අපි මේ පැත්තෙන් තමයි ශ්‍රීරීපාදේ කරුණා කරන්න හදන්නේ. අපි බත්තලුවේට බහින්න පටන් ගත්තේ 12:20ට විතර. කොහොම හරි අපිට මෙතනට එන්න පැය එකමාරක් විතර ගියා. ඉක්මනට එන්නත් බෑ. ඉතින් කැලෑවෙනුත් පයින්න ඕනේ. ගල් උඩින් පැන පැනත් එන්න ඕනේ. ෆොටෝස් ගන්න ඕනේ. ඊටාවේ දැන් මෙතනින් යන්න ඕනේ ඊළඟට පැරඩයිස් ඇල්ල පැත්තට. මේ පැත්ත අග්ගලාදුව. මෙතන නම් ගැඹුරුයි guys. බලන්නකෝ ඒ වුණාට මේ අඩිය පේනවා මාර ක්ලියර් වතුර. මේ ගමනේ අපිට දියඇලි කීයක් හම්බුණාද කියලා මට දැන් මතක නැහැ. ඔක්කොම ඉතින් චොටි දියඇලි තියෙන්නේ. lahir වෙනවා. දෙවියන් දුබාෂයත් තියෙනවා. උඩ ලස්සන දියැලක් වෙනවා. ඒක පේන්නේ මේ කුලින් තියෙන්නේ. වලින් නම් කොහොමද? මේ දියැලි වලට කියන නම් දන්නේ නැහැ. මාර ලස්සන. දෙක කාලේ මේ ගල් තලාවම මෙහෙනේ. දැනට මේ සෙට් එකේ මේ දැකපු ලොකුම දියැල්ල සුබර්ෂයෙන් හල බලුන් මේක නම් මොකක්ද
විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන ගයිස් මේ දැන් ඇල්ලගාවට යන්න උඩට නැග ගන්න ඕනේ. නගින්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. ලහිරු කරමුණ ගත්තා. ප්‍රබල්ෂයත් පිටිපස්සෙන් යනවා. ඒ ඇසේ කූඩල්ලු නගිනවා. එන්න පාරවල් නෑ. පාරවල් හොයන් එන්න ඕනේ. හොයාගෙන හදාගෙන උඩල්ලු නැති. බෑග් එක එන්න තමයි අමාරු මේ පැටලෙනවා. පාරක් කපාගෙන මේ ඇල්ලගාවට ආවා. ඇල්ලගාවට කියන ඇල්ල උත්තරාලි. තාම ලයිව් ප්‍රොඩක්ට් එනවා. අපි ආවේ මෙන්න මේ පල්ලේ ඉඳන් මෙහෙම උඩට ආවා. මේ උටාව ආයි හොම පල්ලෙට බැලලා මෙතනින් ඔන්න හොම උඩට ආවා. කො අත Oh mama, ada meeting udah mega, kita kayak mega, mudingnya nih. Diali pitte diali. Thank you.
කලින් ගිහිල්ලා අපි එනකන් රෙස්ට් කරනවා. ඒ යන්න ඕනේ මෙහෙම. මෙහෙම ගිහින්. එහෙම. ඔය ගැම්මන්ට මල්ලමුද? මෙතන තමයි පොඩ්ඩක් අමාරුනේ. දෙගෙන එන්නේ. බෑග් එකක් තියන්නේ ඒ අස්සෙන් ඉන්න අමාරු. ගයිස් අපිට හම්බුණා මේ අලිනාවන ජකූසි එකක්. මේ සුපිරි ප්ලේස් එකක්. මේ පොඩ්ඩක් ඒකේ කොච්චර ගැඹුරද කියලා බලන්න හදන්නේ මේ ප්‍රභාස් අයියාගේ සෙල්ෆි ස්ටික් එක දාලා. අප්පෝ ඒ මගේ උස වගේ නෙවා. පතුල නොපෙනෙන ජකූසියක් තියෙනවා. අම්මට සිරි. තව පුළුවන්ද? අඩි 10 අඩි 9කට. සාමාන්‍යයෙන් අඩි 6යි කියලා ගත්තොත් අඩි 10යි. අඩි 7ක් අරගත්තා. ඔන්න තවත් චූටි ඇල්ලක් ගාවට ආවා. මේකේ චූටි ඇලි තමයි තියෙන්නේ. මේ වතුර ඌල්ලයක් වගේ. අපි තවම මේ දීපාර දිගේ උඩට යනවා. දැන් වෙලාව 5යි කාලයි. කැම්පින් කරන දැන්ට මේ රෑවෙන් කලින් යන්නත් ඕනේ. ඒ හැරලා මෙහෙ බලන්න. අන්න පැරඩයිස් එක.
ගින්දර අඩුවම කරලා ගින්දර අඩු කරලා දැන් පුටුවකුත් ඕනේ බම්බෝ ප්‍රභාෂය මේක වැරදි පැත්තට තියලා තියෙන්නේ වැලි මරගේ මේ දැන් නම් හරි ඔය රොසුනේ නැත්තම් ෂෝක් හරි ආයි තිනවා මේකේ තියෙනවා කැරට් තියෙනවා පරිප්පු තියෙනවා සෝයා තියෙනවා සුපිරිම් මික්ස් එක කට්ටියට පොල් තෙල් ගේන්න අමතක කළා මේ ටෙම්පරාදු නෑ කිරට වෙලා තියෙනවා ලුණු මදි. ලුණු එක දෙන්න. අමුතු එනවා නිකන් මේ. නේද? සුපිරිම රසක් එනවා. Good morning guys. Good morning Lairu. Good morning Prabhashayi. ඔතන තමයි guys අපි හිටියේ මේ ඉන්නේ පැරඩයිස් ඇල්ලේ මේ උඩ පැරඩයිස් ඇල්ල මෙතනින් වැටෙන්නේ මෙන්න මෙතන තමයි අපි කැම්ප් කරේ දැන් එතකොට මේ අපේ සිරිපාදේ කරුණා කරන්න හදන්නේ මේ දෙහන කන්ද මුක්කවත්ත පාරෙන් තමයි. එතකොට මේ පැරඩයිස් ඇල්ල ගාවින් මෙතනින් මෙහෙම මේ මෙතනින් උඩට යන්න තියෙන්නේ. එතන පේනවා මෙතන මේ කොටි දාලා තියෙනවා. මෙතනින් උඩට තමයි යන්න තියෙන්නේ. ඔය පාර මේ දෙහන කන්ද මුක්කවත්ත පාර මේ මෙතන පැරඩයිස් ඇල්ල ක්‍රොස් වෙන්නේ මෙතනින්. මෙහෙම උඩට යන්න තියෙන්නේ. අපි ආයෙත් පැරඩයිස් ඇල්ල ගාවට ආවා. එතන උඩනේ අපි හිටියේ. එතනින් ආයෙත් පල්ලෙට දැස්සා ෆොටෝ ටිකක් ගන්න. ඊපස්සේ ගිහලා ඉරු පින්නන්ට. මේන් තමයි උඩට ගියේ. අර පැත්තෙනුත් යන්න පුළුවන්. මේ පැත්තෙනුත් කට්ටිය ගිහින් දෙනවා. මේකත් උඩට යන්න පාරක් තියෙනවා. දෙන්න
දියැල්ලේ මෙන්න මෙතනට ඔන්න ඔය හරියෙන් එළියට එන්න පුළුවන්. ගයිස් අපි දැන් පැරඩයිස් ඇල්ල ගාවින් යන්න දන්නේ දෙහෙන කන්ද මුක්වත්ත පාර තියෙනවා මේ මෙතනින් තමයි සිටිපාති කරුණා කරන්න දන්නේ සෙට් එකත් රෙඩි යා මේ යන දෙහන කන්ද මුක්කුවත්ත පාර තමයි කියන අමාරුම සහ දුරම පාර. මම හිතන කිලෝමීටර් 12ක් විතර දුරයිලු. අපි දැන් පැරඩයිස් ඇල්ල ගාවට ඇවිල්ලා එතනින් තමයි එතනින් මේකට අපි පැරඩයිස් ඇල්ල ගාවින් ඇවිල්ලා එතනින් මේකට සෙට් උනේ. අපිට මේකේ පැය 3ක් විතර මෙන්න මේ වගේ කෙලයි වස්සින් තමයි යන්න තියෙන්නේ. දැන් අය පොඩි බැස්මක් හම්බුණා පල්ලම. මේක ගියාම අපිට මේ අග්ගල 12 හම්බ වෙනවා කියලා ප්‍රශ්නය කිව්වා.
අපිට මේ අග්ගලදුලේ සද්ද එනවා. පිට්ටු ඉන්නේ. ඔන්න අපි අග්ගලදුලට ආවා. අර වයිහන්දියෙන් දකුණු පැත්තෙන් පහළට ගලන්නේ. ඒ අග්ගලදුල තමයි මේක. මේකේ දැන් හදන්නේ වයිහන්දිය. මෙහාට වයිහන්දිය. දැන් අපි මේ පැත්තට යන්න ඕනේ මෙතන. අපි දැන් චූටි ටී බ්‍රේක් එක. තියෙනවා කිරිබනිස්. රටේදි චොක්ලට්. මේක රසයි. මැද ක්‍රීම් තියෙන. ඉන්දම වුණා. ඉන්දම වුණා. යට පැත්තේ ඉන්නයි. කපල්ලට. හරි. අග්ගලදුලේ ඉඳන් සීග්‍ර නැග්මක් සිරිපාද කන්දේ මහගිරි දඹේට සෙට් වෙන පාර උඩට අපි නැගගෙන යන ගම ටිකක් අමාරුයි. මේ කන්ද කෙලින්ම උඩට තමයි තියෙන්නේ. ඒ වගේමයි මේ දැන් මේ පාර කට්ටිය අඩුයිනේ. ඒක නිසා පාර සුද්ධ වෙලා නැහැ. ගස්වල අතු හැම ගොඩක් පහළට නැමිලා තියෙන හින්දා හැම වෙලාවෙම මෙන්න මෙහෙම නැමිලා තමයි යන්න වෙන්නේ. ඒකට පොඩ්ඩයි ඉතින් තනිස් වලට එහෙම අමාරුයි. ගන්න වලට ලස්සන බටක් පින්නන. කොහොමද වැඩි? ලස්සන කන්දක් මැදින් බහින කුණු ගංගාව. කුණු විතරයි මේකේ තියෙන්නේ. ගොඩක් කොච්චර මේ දිරපු කුණු තියෙනවද කියලා. අග්ගලදුල ගාව ඉඳන් පැය කමාරක් ගානක් පස්සේ ලොකු හයික් එක. දැන් මළුව පේනවා අපිට. එතන. දැන් අපිට මහගිරි දමේ හම්බෙන්න ඕනේ. අන්තිම ටික අපි දැන් මේ අතට නගින්නේ පැචුට්ටකින් මාකිරි තමයි අපිට හම්බෙයි.
දැන් තමයි ගන්ටාට සද්ද ඇහුනේ. අන්න අපි ආවා. රත්නපුරේ පැත්තෙන් මාගීරි දඹේ කරුණා කරන ගමන් ඉන්නේ අපි රත්නපුරේ පාරෙන්. අන්න හෙමින් මළුවටම කරුණා කරා. රත්නපුරේ පාර. උඩමළුවේ සෙනග නෑ මේ ටික දෙනා ඉන්නේ අර පැත්තේ රත්නපුරේ පාර පැත්තේ කට්ටියක් ඉඳගෙන ඉන්නවා. ඒ අරින්න මේ කවුරුත් නෑ ඉතින්. විශ්‍රාම ශාලාවේ එහෙම කවුරුත් නෑ. වෙනදට වාරයට මේක ඇතුළට එන්න බෑනේ. කකුල් පාගන්න තමයි ඇතුළෙන් යන්න වෙන්නේ. මේ වාරේ පටන් ගත්තත් එක්කම පටන් ගත්ත සිරිපා කරුණාව මෙතනින් අවසන් කරනවා. මාත් එක්ක ලහිරු යනවා. ඒ භාෂිකයත් ඉස්සරහින් යනවා. අපි පටන් ගත්තේ බත්තලුවෙන්. බත්තලුවෙන් පැරඩයිස් එල්ලහා දෙහන කන්ද මුක්වත්ත පාරෙන් තමයි අපි කරුණා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ එතනින් ලොකු වට්ටක් කාලා ඒ පාර දිගේ රත්නපුර පාර පැත්තෙන් සිරිපා මළුවට කරුණා කරගත්තා. ඉතින් සෙනගනම් අඩුයි. කඩවල් ඔක්කොම වගේ මේ ඇරලා තියෙන්නේ. කඩවල් දෙක තුනයි වහලා තියෙන්නේ. රත්නපුරේ පැත්තෙනුයි හැටන් පැත්තෙනුයි දෙපැත්තම ඇහැල කණුව ගාව කඩවල් දෙකම ඇරලා තියෙන්නේ. කඩවල් වල බඩුත් තියෙනවා. ඒ වගේම සනීප ආරක්ෂක පහසුකම්ත් ඒ වගේම තියෙනවා. මේ හැටන් පාර නායකය තැනක් දැන් හදලා තියෙන්නේ. පාර හොඳටම හදලා තියෙන්නේ කොන්ක්‍රීට් දාලා. දැන් ඉතින් අවුලක් නැතුව සිරිපා කරුණා කරන්න එන අයට මේ වෙනදා වගේම සිරිපා කරුණා කරන්න පුළුවන්. ඉතින් බලන්න නායකය නිසා මේ එන්න හිතන් ඉඳලා ආයේ එන්න බෑ කියලා හිතුණා නම් අනිවාර්යෙන්ම සිරිපා කරුණා කරන්න ඇවිල්ලා යන්න. මොකද දැන් ඉතින් අවුලක් නැහැ. පරණ විදිහටම කට්ටිය එන්න පටන් ගන්න තියෙනවා. නල්ලගන්න ඉඳන් එන්න බස් වල පොඩි අඩුවක් තියෙනවා. නෑ. 60 වල ඉඳන් නල්ලගන්නේ. 60 වල ඉඳන් එන්න 60 වල ඉඳන් එන්න නල්ලගන්නේ බස් වල පොඩි අඩුවක් තියෙනවා. මස්කෙලියට ඇවිල්ලා එතන ඉඳන් 60 බස් තියෙනවා. එහෙම එන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම